හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ ඔන්න දෙවෙනි ඔප්ෂන් එක තියෙනවා මගේ ගාව. ඒක අනුර කුමාර දිසානායකත් එක්ක කරන්න අනුර කුමාර දිසානායකට පස්සයක් එනතෙක් මට ඉන්න සිද්ධ. හරි. එතෙන්දි තමයි දෙවෙනි ඔප්ෂන් එක තියෙන්නේ. මට ජනාධිපති ලේකම් කාර්යාලයට උනත් යන්න පුළුවන් එහෙම මොකුත් ඕනේ නැහැ. කට්ටිය බලාගෙන ඉන්න hina වෙවි බලාගෙන අහවල් කෙනා නේද මේ එන්නේ කියලා. මොකටද එන්නේ? අපොයින්ට්මන්ට් අරගෙන දෙන්නේ. ඒව ඕනේ නැහැ මට. හරි. මට ඕන තැනකට යන්න පුළුවන්. ඕක මෙහෙමයි සාමාන්‍ය මහින්දයි මෙහෙම එකක් තියෙනවා මහින්දය තරහ වෙන්න එපා. සාමාන්‍යයෙන් මේ ආබාධිත අවුල් තියෙන අය දැක්කම අපිත් අර අවස්ථාව දෙනවා. මොකද සාඩන පීඩන වලට ලක් කරන්නේ නැහැ. මොකද එයාගේ මානසික ව්‍යාධියක් තියෙනවා නම් ඒක හොඳ නැහැනේ. ඒක වෙන්නත් පුළුවන්. ඉතින් මම නිකන් කිව්වේ හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ ඔන්න මහින්දයි එතකොට ඔය අවලෝකිතේශ්වර ආරූඪේන වෙලාවටද ඔය දේශනා කරන්නේ? බුද්ධ දේකල විකුණන් ගන්න මම ඊට කියන්නේ නැහැ. ඉතින් මහින්දයි හරි මහින්දයි ඉතින් මහින්දයි දැන් කරන්නේ ඒකමනේ ඇත්ත කතාව ඒකනේ. ඒ හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ ඔන්න චුට්ටකින්නකෝ. එතකොට සමන්ත භද්‍ර කියලා පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ මාරු වුණා කියන්නේ එයා සමන්ත භද්‍ර කියන බෝසත් නාමය ආරූඪ කරගත්තා වෙනවා. එහෙමද? ආරෝධ කරගත්ත කියනකෝ. හරි. මම බලනවා මේක ඉදිරිපත් කරන්න මට අවස්ථාවක් තියෙනවනේ. මේ ඔය කොල්ලු පිටියේ මහින්දයි ඔය කොල්ලු පිටියේ අර ලිබර්ටි ප්ලාසා එකේ දෙවෙනි තට්ටුවේ තිබිච්ච එක නේද ඔය? දැන් ඔය හැප්පෙන්නේ සමන්ත භද්‍රෙක් මහින්දයි අද එහෙම නැත්නම් ආරූඪේ තියෙන අවලෝකීකේශ්වරද? ඒක වෙන. තේරුණා මහින්දයි. මෙන්න මේකයි අනිත් ප්‍රශ්නේ. සිද්ධාර්ථ බෝධිසත්වයෝ කෙලින්ම බුදු වෙනවා කියලා අදිෂ්ඨාන කරලා බුදු වුණා. ඒ බෝධිසත්ව අදිෂ්ඨානය. දැන් මහින්දයි ඊජිප්තුවේ ඉඳලා මෙහාට ආවේ උමන්දාව සහ සමන්ත භද්‍ර පිටිදුවේ හාමුදුරුවොත් එක්ක ගේම ඉල්ලන්න නම් ඒ බෝධිසත්ව අදිෂ්ඨානේ වැරදුනේ ඇයි? වැරදුනේ ඇයි? ඔව්. ඒ බෝධිසත්ව අදිෂ්ඨානේ වැරදුනේ කෙලින්ම සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ඉදිරිපත් වීම සඳහා කියලා තමයි මට නම් දැන් තේරෙන්නේ. ඒ කියන්නේ මහින්දයියට තාම හිතෙනවා. මහින්දයිය නිකන් උපකල්පනයක් විතරනේ ඔක. උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ. ඒ ස්වරූපයත් අරගෙන ධර්මයේ දේශනා කරන කෙනෙක් වෙනකොට හරි පැහැදිලි. ලොකු ඵලයක්. හරි මෙහෙම පෙන්නපන්. උඹ එහෙමනම් ප්‍රසිද්ධියේ දෙවියෙක්ගේ ස්වරූපය අරන් දේශනා කරපන්. උඹට පුළුවන් ද දෙවියෙක්ගේ ස්වරූපය ගන්න? උඹට පුළුවන් ද දෙවියෙක්ගේ ස්වරූපේ ගන්න? සක්කිලි මයින්ෝ පයින් එපා. ඉංගන පැටියෝ තෝ දෙවියෙක් වුණත් මං ගන්න වෙනවා. අන්න ඕකනේ කියන්නේ මහින්ද නිකම් බයිලා කියන්න එපා බං. හරිද? උඹ දන්නේ නැති දේවල් දන්නේ වගේ හිටපන්. උඹ අපිට උගන්වන්න එන්න එපා. උඹට වැඩි දෙයක් දන්නේ නැඳ තමයි මේ තෝතියන් මඩවන්නේ මෙතන. කාලේ අර සක්කිලි යන්න. ඒ කියන්නේ කොහොමද? උඹේ ස්වරූපේ කරගෙන ධර්මයේ දේශනා කරන්න බැරි. දැන් මේ උඹ ඒකද මේ පජාත උනේ? උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ විනාඩියක් නවත්තන්න. එතන මම උත්තරේ දෙන්නම්. ඒ කියන්නේ මහා බෝධිසත්වයන්ගේ අදිෂ්ඨානයට වැඩිය තිලින ජයවර්ධන කියන කෙනා උසස් වුණා යාගේ අදිෂ්ඨානය. ඔව්. ආයි කියන්නේ තිලින ජයවර්ධන වැඩෙක් මහින්දයියට වැඩිය. එහෙමනේ? අර එකක් නෙවෙයි ගුරුවෝ. මගේ ගාව තියෙන මං කියනකම් ඉන්න මම තියෙන ප්‍රමාණය අහගන්නේ ඊට පස්සේ. මහින්දයි මේ කොහෙන් ගියත් මහින්දයියේ උඹ හිර වෙලා ඉවරයි. ඔන්නෝක හොඳට තේරුම් ගනින්. උඹ අවලෝකීතේශ්වර කියන නාමය ආරූඪ කරගත්තට උඹ අවලෝකීතේශ්වර නෙමෙයි. ඒ උත්තමයක් දන්නවා තෝමේ කරන නිග්‍රහය. උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ රටටම ඇහෙන්න ඕන නම
උඹ සක්විති උඹද මමද? ඒකට පිළිතුරු පමණයි. උඹත් නෙවෙයි මමත් නෙවෙයි ඔය නම මුලින්ම කිව්වේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මම දන්න තරමේ. ඒ සක්විති වල්ගොල්ල උඹ අම්මද එන? නෑ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මමද? බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සක්විති වල්ගොල්ල උසි ඇවිස්සියන් ඔන්න බෝසත් ගුණ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ මේ දරුවන්ට කිව්වේ නේ. අනේ අවලෝකීතේ තරමක් නෙවෙයි. බයිලා එපා උඹ රටටම දුන්න කියන්නේ මේ උඹ රටටම පැටියෝ අහගනි. අවලෝකීතේශ්වර කියලා නෙමෙයි මම මතුරන්නේ. අවලෝකීතේශ්වර කියන නාමේ දාගත්ත මහින්ද කොඩිතුවක් කුසක් කිලියා මහින්ද කොඩිතුවක් කුසක් කිලිය කියලා තේරුම් ගනින්. ඌටයි මං කෙලින්නේ. අවලෝකීතේශ්වර නම නෙවෙයි. නෑ මම බයින්නේ අවලෝකී මට පෙන්නපන් එකම තැනක අවලෝකීතේශ්වර කියන නාමයට මම ගැරෙව්වා කියලා. මම ගරහන්නේ නාමය ආරූಢයක් විදිහට පාවිච්චි කරන තොට නීචයා. ඒ නම දුන්නේ උඹේ අම්මද මමද? නෑ ඒක දුන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලෝකෙටම. උගේ අම්මගේ රේච්ච බලංගොඩ ආනන්ද යකෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගාව ඉන්න ශ්‍රාවකයොත් එක්ක අහසන්නොත් එක්ක උඹ මොන බූරුවෙක්ද බං උඹට මේ ලක්ෂයක්වත් ඉන්නවද කියන ශ්‍රාවකයෝ උඹ මොන පොල් බූරුවෙක්ද උඹට ගෙදර බල්ලා ඉන්නවද වෙන්න පහි ගන්නෝ මදාමුදේ මදු ගරෙන් මගේ තාවට හරි අපි බලමු